doing and it's gonna be cool. අද 2025 අප්‍රේල් 24 වෙනිදා. මගේ ලොකු බබා කියපු විදිහට අපි උදේම යන්න ලෑස්ති වුණා ඔරෙන්ජ්. මේක දවස් 3ක ට්‍රිප් එකක්. මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී නම් ටික දවසක් ගිහිල්ලා මොකද ගෙදර වැඩත් එක්ක පොඩ්ඩක් බිසි වුණ නිසා මට වීඩියෝ එක හදාගන්න පොඩ්ඩක් පරක්කු වුණා. සිඩ්නි වල ඉඳන් ඔරෙන්ජ් වලට යන්න පැය 3:00මාරක් 4කට කිට්ටු වෙන්න යන්නේ. ඒ නිසා අපි බ්‍රෙක්ෆාස්ට් ගෙදරින් අරගෙන ලන්ච් අපි රෙඩි කරගෙන තමයි ගමනට යන්න රෙඩි වුණේ. මේ උදේ 10ට විතර අපි කෙලින්ම ඔරෙන්ජ් වලට නෙමෙයි ගියේ. යනකොට අපි තව ලස්සන ප්ලේසස් දෙක තුනක් බලාගෙනමයි ගියේ. මොකද චූටි බබාලා දෙන්නෙක් ඉන්න හින්දා ඒගොල්ලන්ට එක දිගටම ට්‍රැවල් කරද්දී අමාරුයි. ගොඩක් අය දන්නවා ඕස්ට්‍රේලියාවට ලොන් වීකෙන්ඩ් එකක් එන්නේ ගොඩාක් කලාතුරකින්. ඉතින් අපි මේ ට්‍රිප් එක දාගත්තේ ලොන් වීකෙන්ඩ් එකේ යන්න. ඒ නිසා ගොඩක් දෙනෙක් ට්‍රැවල් කරනවා. අපි මුලින්ම වෙන්ට්වර්ත් ෆෝල්ස් ලුකවුට් එක බලන්න ගියා. මං කලින් කිව්වා වගේ ලොන් වීකෙන්ඩ් එකේ ගොඩක් අය ට්‍රැවල් කරන නිසා අපිට මෙතනින් පාකින් එකක් නම් හොයාගන්න පොඩක් අමාරු වුණා. ඇත්තටම කිව්වොත් බැරි වුණා. ඒ නිසා අපි පාරෙන් තමයි පාක් කරගන්න පුළුවන් වුණේ. ගොඩ දෙනෙක් මේක බලන්න ඇවිල්ලා හිටියා. මෙතන පේන වෝටර්ෆෝල් එක ළඟටම යන්න පුළුවන්. අපේ බබාලට ආසයි කියපු නිසා අපි ඒකත් බලන්න ගියා. ලුකවුට් එක බලලා ඉවරලා ආයෙමත් ගමන පටන් ගත්තා. රත්තු නෑ කිව්වට මේකේ රත්තු වෙලා මෙයා කිව්වා රත්තු නෑ කියලා. අන්න රත්තු වෙලා තියන්නේ කියලා බලන්න. ඊට යනවනේ. I like to listen Adana song. Bye bye bye. Eluwek. Bye bye mai කියන්නේ කො වෙන්නෙත් නෑ. බෑ නෝ. සම්මි. වෙන්නේ.
සිග්නල් එකක් අදුට අඩන්න. ඔය අඬන්න. අරින්නේ මගේ කුලියට අන්න එක කරන් දෙන්නේ. ඕ නෑනේ මුන්ගේ සත්‍යක අන්න ඒක වගේ ෆේවරිට් නේද? ෆේවරිට් නම් පාඩම් කරගන්න ඕනේ. ට්‍රැෆික්. කවුද සින්දු කෙනෙක්ගේ නම? සම්මි. නමක් දන්නවා. සින්දු කියන්න බන්දංගෝ. ඕ බං අරන් දෙනවා කියන්න මට මම කියන්නේ. කියන්නකෝ. මම වෙන ඌ කියනවා. එහෙම වැඩක් නෑ මට අහන්න ඕන ඔයාගේ වොයිස් එකේ. මගේ වොයිස් එක තමයි. ට්‍රැෆික් බලන්නකො පුතේ. රෝඩ් වර්ක්. ඇති බ්‍රෝ එකක්වත් පේන්නේ නැහැ රෝඩ්. අපි සින්දුවක් අහගෙන ආතල්ලේ යන්නේ. මේ පැත්තේ වගේ තියෙන්නේ අහපැත්ත දාගන්න ඒවාට. අපිට දෙන්නේ. රත්වික ඉස්සරහ දාන්න. රත්වික ඉස්සරහ දාන්න. එක්ක රත්වික කෙනා දුන්න නේද? කිස්සෙකුට යන්න අතපය හැමෝම ගලලා නෑ. යක පස්සරේනේ. ඒක මොකද දුන්නේ ඉත. හයියෙන් කියනොත් තොල හපන් කියන්න එපා. අනේ හොඳට හයියෙන් මට කියන්න. බලන්න නෑ කෑවේ නෑනේ. ඒක තමයි කන්න මගේ කිව්වේ. එනර්ජි එක මම සේව් කරගන්න. ඕක මැනික කොපි අම්මැනික. ඇයි කොපි කියන්නේ? වර කොල්ලනේ අපි කියන ගානේ ඔය. ඔව්. ලේසියිනේ මැනික. සෙලින්ම වචන ටික දාන්න විතරයි තියෙන්නේ. හොරෙක් නෙව්ගේ වහන්න උතර එන. ඉතින් හින්දු හොරෙක් නෙව්. ඔය කොහෙද යන්නේ මේ පාරේ හැමතැනම යනවා. මැප් එක රයිට් කියනවා. මේ මිනිස්සු බයිසිකල් දෙයක් ගහගෙන ඉන්නවා. ඔව් කයි අපේ එකට ඉන්න. ඕකේ දෙන්නේ නැගලා කියන කොහොමද? යට කාරේකට බයිසිකල් නැගලා යනවා. මෝඩයක්. මෝඩයක්. කද්ද ලර්නර් ලත්තරඩ යකෝ මේක දකුරට ගමටද? මේ ගස් ටිකට මොනවද වෙලා තියෙන්නේ? කැත්ත වෙලා ඒ ගස්. අපි යනවා ලොක් අවුට් එකට. අපි ආවද? එතන දිද්දේ ගියා මේක. බලාගෙන ළමයි නොත් එනවා. ඌරෙක් වගේ ගියාම උන් දෙන්නා යත්ත පස්සට. එන මෑන් හොඳ නෑ කියලා හිතුවා. අපිට කෙල කරයිද කියලා හිතුවා. කොල්ල දෙන්න ගියා පස්සට. ඌ ගියා වත්තට අරු ගියෝගේ යකෙක් වගේ ආවා. ගියෙත් නෑ උට. අර ආච්චිකි දවසක ආච්චි ළඟ ගැවටලා උනත් පිස්සුද ආච්චි ළඟ දැන් ළඟ තාන්නේ කියන්නේ. දැන් ඇවිදන් යනවා දැන් අපෝ මේ ආයෙත් තමයි. පාක් ඕකෙන් පාත්තක්. අපි දැන් මේකේ මොකද්ද බලන්න යන්නේ? එතන එබිල බලන්නේ. ලොක් අවුට් කියන්නේ එබිල බලන්නේ. හරි ලුක් අවුට් මොකද්ද මොනවා ගෙවලක්ද මොකද ගෙවලක්ද ගෙවලයක් කරේ. ගෙවලය ලුක්. හරිද? ලීප් හරිද? ගෝවෙට්ස්. ගෙවෙට්ස්. නම් ඉන්ටර්නෙට් එකෙන් තමයි. අර මොකද ආච්චිගේ දවසක ආච්චිගේ. ඉතින්
තේරෙන්නේ නැහැ නේ කියන එක. ඔය දත්තර මොනවදලා තියෙන්නේ අස්සෙන් යනවා ඇති යටට ගියා. ඔයා මරු කොල්ලදව තෝරගන්න ඈ අයියෝ ඒ වගේ කොල්ලෙක් ඉන්න තැන. ඌගේ අර දත් මෙහෙම වෙලානේ ඌගේ සින්දු ගියත් ආස් කියලා යනවා. මිනිසුන්ට කියන්න හොඳ නෑ. ඔයාට ඊළඟ ඒකත් එහෙම තමයි තිබුණේ ඉපදෙද්දී. ඔය කියලා ඒවා කියලා තමයි. මට මතකයි චූටි කාලේ ලොම්බෙක් වගේ හිටියේ. නෑ කොල්ලට මම ආසයි වෙන්නේ. ඔයා දැකලා තියෙනවද ළමයා? ඈ? වාරි දුරු පොටි කොල්ල. ඔයාට ආදරේ හිතුනද? නෑ නෑ. ඔයා හුරු බුටියට ආසයිනේ. නේද? නෑ. ඒකට මට කැමති නෑ. නැද්ද? ඈ? No comments. මං හුරු බුටි මේ නැද්ද? මේ යන්න පුළුවන් නේද වාහන නේද? ඔතන වන්න එක. ශා ලස්සනයි පාර. මේ අක්කා. Look. Oh, so beautiful. අම්මා. මේ වැඩි ගත්තා ඒක. ඉතින් දැන් කාර් එක ගන්න. තායික කියන බස් එක වලන්නේ. පිටතරන්නේ. Ah. Girls. Nice place. Girls. Look that place. Oh, it's nice. Oh, girls, look. So beautiful. අර බලන්න ලස්සන බලන්නකෝ අරකේ. Wow. Wow. මං ආයි කනවා. තියෙනවා මං හැලියක් හදන් ආවේ. නරන්න හදුවාදන. මට බඩගිනින් හිටියේ. අපි තවත් ලුකවුට් එකක් බලන්න ආවා. එතනම තමයි අපි ලන්ච් ගත්තේ. Tata, what's going to happen if we slip down there? Right. Again? Yes. One place died, another place died. Game over. Game over. How did you do it, man? I don't know. I like this a lot. Daddy, when I'm up finished with cooking, we'll go back. Oh, two pets. I know that's two pets, Mama. Oh yes. I know two pets and the lake. And now, and yes, and this pet is really, really kind. And really cute. Hi. I know that pet, Mama. Oh. That pet is I'm calling Natalie Pet. What is your name? Natalie Pet. Netuli Pet. Yeah. Then what happened to Princess Netuli? Natalie Pet is dead. I don't know. It's dead. මෙතන තමයි අපි ලන්ච් ගත්තේ. එතන හරියම ලස්සන තැනක්. ඔය කොහෙ ගියත් මට මල් නම් හම්බෙනවා අපේ බබාලා දෙන්නගෙන්. අපේ චූටි බබා බිම මලක් තියනවා දැක්කොත් හැමදාම කඩලා මට ඒක දෙනවා. Love you. දැන් ඔස්ට්‍රේලියාවට යන්නේ ඕටම්. ඒ නිසා අපිට ටිකක් පරක් වෙලා තමයි එළිය වැටෙන්නේ. ඒ වගේම ඉක්මනට අපිට කරවල වෙනවා. ලබන මාසේ ඉඳන් වින්ටර් පටන් ගන්න නිසා ටිකක් සීතලයි. හවස් වෙනකොට ඒ උදේට ගොඩක් වෙලාවට සීතල තිබුණට දවල් වෙනකොට සීතල පොඩ්ඩක් අඩු වෙනවා. ආයි හවස් වෙනකොට ගොඩක් සීතල වෙනවා. ලන්ච් අරගෙන අපි ආයෙ ගමන පටන් ගත්තා. අවුරුදු 2-3ක්ම අපි ඔරෙන්ජ් එන්න ප්ලෑන් කරා. නමුත් අපිට මේ අවුරුද්ද තමයි එන්න පුළුවන් වුණේ. දන්න අය දන්නවා ඔරෙන්ජ් කියන්නේ ගොඩාක් ලස්සන සිටි එකක්. මේ ඔයගොල්ලන්ට පේනවා වගේම ඔරෙන්ජ් වල තියෙන ගොඩාක් ගස් yellow color, red color, orange colors වගේ colors වලට මාරු වෙනවා. ඒක බලන්න තමයි ගොඩාක් අය එන්නේ. මම කලින් කිව්වා වගේ අපිට ඉක්මනට දැන් කරවල වැටෙනවා. ගොඩාක් කරවල වැටෙන්න කලින් අපි ඉන්න තැනට යන තමයි ප්ලෑන් කරගත්තේ. මේ හවස 5:00 6ට වගේ කිට්ටු වෙලා අපි දවස් 2ක්ම ඉන්නේ මේ හොටෙල් එකේ තමයි. There's a buzzing button. You bet there's not another room for a playroom.
අපි දවස් දෙකම හාෆ් බෝඩ් තමයි ගත්තේ. ඒ නිසා අපි කෑම එළියෙන් තමයි ගෙන ගත්තේ. මේ පිට්සා එක තමයි මම ඕස්ට්‍රේලියාවට පස්සේ කාපු රසම පිට්සා එක. පුදුම රසක් තිබුණේ මේ පිට්සා එකේ. කොහොමත් ඔරේන්ජ් වල කෑම ගොඩාක් හොඳ තියෙනවා. මොකද අපි ලන්ච්යි ඩිනර් දෙකම ගත්තේ එළියෙන් දවස් දෙකේම. ඒ හැම කෑමක්ම ගොඩාක් රසට තිබුණා. මේ ඊළඟ දවසේ උදේ බ්‍රෙක්ෆාස්ට් අපි ගත්තේ හොටෙල් එකෙන්මයි. ගන්න සාරු නෑ. It's on the cheese. බ්‍රෙක්ෆාස්ට් අරගෙන අපි ලස්සන තැන් දෙක තුනක් බලන්න ගියා. නමුත් එදා ඇන්සැක් ඩේ එක තිබුණ නිසා ගොඩක් තැන් වහලා තිබුණා. අපි මුලින්ම ගියේ වයින් ෆැක්ටරි එකක් බලන්න. ඒක හැබැයි වහලා තිබුණේ. ඊට පස්සේ අපි ඇපල් පිකින් කරන්න ගියා. එතනත් වහලා තිබුණේ. ඒ නිසා අපි මේ දෙකම ඊළඟ දවසට දාගත්තා. අපි එන දවසේ උදේම චෙක් අවුට් වෙලා එනවා කියලා හිතාගෙන. ඒ නිසා අපි බලන්න ගියා ලස්සන තව තැනක්. අපි එතනින් පස්සේ තවත් ලුක්අවුට් එකක් බලන්න පිටත් වුණා. අපි ලුක්අවුට් එක බලන්න ආවා. නමුත් මෙතන ලුක්අවුට් එකක් කිව්වට එතන පහළටම යනකම් යන්න පුළුවන් අපිට. හරිම ලස්සන තැනක්. ගොඩ දෙනෙක් ඇවිල්ලා හිටියේ නැහැ මෙතන බලන්න. ඒ නිසා අපිට හරි ලේසි වුණා යන්න. බලන්න. Like it, girls? I love it. Yeah, wow. කැරකි. යාර වීච් වගේ. අපි මෙතන ගොඩක් වෙලා හිටියා. මොකද ගොඩාක් වතුර සැර තිබුණෙත් නැහැ. ජූරිව බාලා කොහොමත් ආසයි වතුර පාග ඉන්න. මගේ දෙන්නත් එහෙමමයි. හරිම ලස්සන තැනක්. කට්ටිය කවුරුවත් හිටියේ නෑ. අපි විතරයි එතන හිටියේ. ඒ නිසා අපි ටිකක් වෙලා මෙතන හිටියා. එතනින් පස්සේ අපි ගියා ඔරෙන්ජ් වල බොටැනිකල් ගාඩන් එක බලන්න. මේ ගාඩන් එකේ පික්නික් කරන්න පුළුවන්. ඒ නිසා අපි එතන තමයි ලන්ච් ගත්තේ.
Oh, hello, there's another one. Oh, look. කොහෙන්ද පාර කියලා එද දවසත් ලස්සනට ගෙවුණා. අපි කලින්ම හොටෙල් එකට ආවා. මොකද ගොඩ රෑ වෙනකන් ඉන්න බෑ. පාරවල් වල ගහලා තියෙනවා කැංගරූස් ලැනවා කියලා පාරට. Oh, can't eat. මේ ඊළඟ දවසේ උදේ අපි උදේම බ්‍රෙක්ෆාස්ට් ගන්න ගියා. මොකද චෙක් අවුට් වෙන්න අපිට තිබුණේ 10:30. ඒ වුණාට අපි 9 වගේ වෙනකොට අපි හොටෙල් එකෙන් ගියා. මොකද අපිට ඊට කලින් දවසේ බලා ගන්න බැරි වෙච්ච තැන් ටික අද කවර් කරගන්න ඕන නිසා. ඊට පස්සේ අපි ඇපල් පිකින් කරන්න ආවා. එතන ඇපල් විතරක් නෙමෙයි ප්ලම්ස් පිකින් කරන්නත් පුළුවන්. බාරට පට්ටන්න එපා බබා. වැටුනහම ඒව තැලෙනවා. Yes. Good job. Some apple picking. The apple picking. ගියාට පස්සේ තැබල් ගෙඩි වැටෙනවා. මේ පොඩි Come on, Andy, let's go and get some plums. අම්මෝ. Bingo, what's his name? Yeah. Come on, let's go. Oh. Aww. Thank you. You're welcome. Mommy, these are berries. I love you. Love you too. Mommy. එතනින් පස්සේ අපි ගියා වයින් යාඩ් එකක් බලන්න. Aww. I love you. So, have you eaten grapes before? Yeah, you've had grapes, haven't you? But the red stuff, you had so it's got lots of skins and lots of seeds. Oh, and it's very juicy. So if you squeeze it, you're going to get very juicy. Do you like that? Yes, kind of sweet, kind of got a little bit of bitterness. Yeah. So what happens is that juice, if we squeeze a berry, coming out of a red grape, what colour do you think the juice is? Orange. Oh, you'd think that, but look, the juice is clear. White. Look at that. What's this? There's no colour in the juice, is there? So if we use a red grape to get red wine, how do you think we get the colour? Because there's no colour in the juice.
What do you reckon we do? Get rid of the seeds. So what we do is we put the skin with the juice and we make it do its little magic thing, and it macerates and gets more colour. And look, how cool is that? It's like magic. It's very cool, isn't it? So that's how we get the red wine from, or the red colour from, is from the skins. Still tastes good, doesn't it? Here, open your mouth. Does that taste good? Oh, a caterpillar. Do you know that's the baby caterpillar? How cool is that? Yeah, he's not cute because you know what he does? Look at all the holes in. He eats my leaves. I don't want my leaves to have holes in them. I need them to look after the grapes to get them ripe. But the leaves He's are cute, not- but isn't he? I can't put them. Yeah, he's a tiny little caterpillar. It's going to turn into a butterfly, then It an will, egg, that's and then right. a caterpillar, then a butterfly. Yeah, so should we put him back there so he can get to grow up and become a Yeah, butterfly? like that. All right, let's put him back in there. He'll grow up and he'll become a butterfly, and then you'll you'll be able to fly around catch him and- with your net. And you fly around eating your grapes. That's right. They will, yes. With the caterpillar. And they'll lay more eggs so the caterpillars eat all that grape. Have a look inside. Can you see this big bag? This is like a big balloon, and you can stand on there if you like. Here we go. You can actually blow air into this big bag, and it squeezes all the bag out and it pushes all the grape. You know, did you get to pick apples and plums, or are you going to do that now? Oh, you did it perfect because you've beaten the rain, so that was a good choice to go early, wasn't it? Yeah. So we've got the apples and plums here that other people picked. So I'm lazy. I don't pick my fruit. I get it picked for me. But we could squash plums and apples in here as well, and we get apple juice and plum juice, so we can do those sort of things. But we make cherry juice into cherry liqueur for mums and dads. So yeah, so next door sells the cherry juice, but we sell and the strong flavours. Yeah, these are all oak barrels. Yeah. Yeah, so these all come into from France into Australia. So we buy our barrels every year. Depending on the year, you try and estimate how many new ones you're going to need. Okay. We use new and old. A new barrel is about $3,000 more, so they're very expensive. They used to be about $1,500, but now they're doubled. Yeah. But the quality of an oak barrel versus just putting oak chips into juice is far outweighs it. So yeah, much better to have the oak barrel. So normally you keep it for 5 12 years? months in the oak, and then we'll Change change it, it over. to make the flavor. Barrels will go. These are 20-year-old barrels now, so it doesn't matter if they're old if you don't want oak influence. But we bring new oak in to give some More oak flavor. influence. Yeah, that's right. Yeah. So that's the oak. Well, this is the Shiraz Merlot. Okay. Are you trying wine as well? No. You know. No. This is one of our Shiraz Merlots. So you put some values, no? This is for rinsing or drinking. Yeah. And then for 38. 38. Can I try this? Yeah, cap safe. Yeah. You finished with that one? Yeah, that's fine. I'll get one of that water. With that one? This one. This one. අපි ප්ලෑන් කරගත්ත විදිහට ඇපල් පිකින් කරලා වයින් යාඩ් එක බලලා ඉවර වෙලා ගෙදර එන්න පිටත් වුණා. මොකද ගොඩක් රෑ වෙන්න කලින් ගෙදර එන එක ලේසි. එදා දවසේ වෙදර් එකත් ගොඩක් හොඳට තිබුණේ නැහැ. එනකම්ම වැස්ස තිබුණා. ඒත් ප්ලෑන් එක වෙනස් වුණා. මොකද හස්බන්ඩ් ආසාවේ හිටියා මවුන්ට් පැනරාම් වල තියෙන රේසින් ට්‍රැක් එක බලන්න යන්න. මගට එනකොට වැස්ස අඩු වෙලා තිබුණ හින්දා අපි රේසින් ට්‍රැක් එකත් බලන්න ගියා. ඒ ට්‍රැක් එකේ ඉවෙන්ට්ස් නැති දවස්වලට නෝමල් වෙහිකල් එක යන්නත් පුළුවන්. ස්පීඩ් ලිමිට් එකක් හැබැයි ඒකේ තියෙනවා යන්න.
හැපිද? හා? නෑ. හැපි නෑ? අර ගහ මවුන්ට් කරනවා. ඔව් මම දැක්කා. ඒ රේසින් ට්‍රැක් එකේ උඩටම ගියාම බැතස් සිටි එක ලස්සනට පේනවා. ඒ වෙලාවේ බබාලා නිදාගෙන හිටියේ. අපි දෙන ලස්සන පිච් එකකුත් ගත්තා. ග්‍රීන් පී එක. ලස්සන මතකයන් එක්ක දවස් 3ක ඔරෙන්ජ් ට්‍රිප් එක මේ විදිහට ඉවර වුණා. Thank you for watching.